2024 ප්‍රතිඵල ඇවිල්ලා ඉසෙස්කෝ මදි වෙලා ඉන්නවද? ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතාගෙන ආපු වෛද්‍ය ඉංජිනේරු වගේ විශිෂ්ට උපාධි විතරක් නෙමෙයි සමහර සයන්ස් ෆැකල්ටි එකටවත් එහෙම නැත්නම් ආර්ට්ස් ෆැකල්ටි එකටවත් යන්න මදි නම් දැන් UGC එකෙන් හඳුන්වා දීලා තියෙනවා සමහර ඩිග්‍රීස් A level ප්‍රතිඵල මත නෙමෙයි වෙනත් කුසලතා දක්වන අය ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියලා අභියෝගතා පරීක්ෂණයක් තියලා ඒ අනුව විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීම. ඒ වගේ පාඨමාලා 4ක් මොරටු විශ්වවිද්‍යාලයෙන් ඔෆර් කරනවා. ඒ ගැන අද අපි යන්නේ. ඒවා තමයි එකක් තමයි Bachelor of Architecture, Design, Fashion Design and Product Development, Landscape Architecture කියලා courses 4ක්. මේ සඳහා ඔයගලන්ට අවම සුදුසුකම් තියෙන්න ඕනේ. ඒ කියන්නේ A level S3 තියෙන්න ඕනේ. පොදු පරීක්ෂණයට 100% වඩා තියෙන්න ඕනේ. එවනම් aptitude test එකක් කරන්න ඕනේ. aptitude test එකට පිළියෙල වීමට සඳහා preparation classes තියෙනවා යොමාල් වටවල සර් මෙහෙවන. ඒගොල්ලන්ට කැමති නම් මේ පල්ලෙහා තියෙන group එකෙන් එකට join වෙන්න පුළුවන්. මේ degree සාමාන්‍ය විශ්වවිද්‍යාලවල තිබෙන degree වලට වඩා පොඩ වෙනස්. ඒ කියන්නේ මේ aptitude test එකක් තියෙන එකනේ. ඒකෙන් සාමාන්‍ය aptitude test එක පුහුණු වෙන්න බෑ කියලා කියන්නේ. ඉතින් ඒ වුණාට ඒකට තියෙන IQ, design thinking මේ වගේ කාරණා තමයි තියෙන්නේ. හැබැයි මේකට art දැනගන්න ඕනේ නෙමෙයි. දැන් මේ degree කරපු මාත් එක PhD කරපු ශිෂ්‍යාවක් දැන් එයා කිව්වට ඇත්තටම ආචාර්ය උපාධියක් තියලා වෙනත් විශ්වවිද්‍යාලයක උගන්වනවා. එයා මට කිව්ව ආකාරයට දැන් උදාහරණයක් වශයෙන් අපි සෙරමික් ගන්නකෝ. සෙරමික් ගත්තොත් දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මේ සෙරමික් වලින් ඒගොල්ලෝ එක එක රූපාම්බන එක කරන්නේ. නමුත් දැන් මෙතන ඩිසයින් වලදී නැත්නම් ආකිටෙක්චර් වලදී ඒගොල්ලෝ කරන්නේ මේ සෙරමික් වලින් හදන්න පුළුවන් ප්‍රොඩක්ට්ස් මොනවද? මොන જાතියේද මේ කොම්පොසිෂන් එක? ඒකෙන් කොහොමද ප්‍රොඩක්ට් ඩෙවලොප් කරලා අලුත් ඒවා හදන්නේ? මේ වගේ ඇත්තටම මේකට ගණිතමය පොඩි ඥානෙකුත් තියෙන්න ඕනේ. නැත්නම් ලොජිකල් තින්කින් තියෙන්නත් ඕනේ. කලාකාමී හැකියාව විතරක් නෙමෙයි. ඒ වගේම ඔහෙට නිර්මාණශීලී චින්තනයේ අනිත් ඒවාට වඩා මේ ඩිග්‍රී එක කිරීමට වැදගත් වෙනවා. මේගොල්ලන්ගේ මං හිතන්නේ පළවෙනි අවුරුද්දේදී එක්සෑම් තිබ්බට ඊට පස්සේ හුඟක් ඒවා ප්‍රොජෙක්ට් බේස් ලර්නින් නැත්නම් ප්‍රොබ්ලම් බේස් ලර්නින් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් දීලා ඉන්ඩස්ට්‍රියත් එක්ක වැඩ කරලා ඒ ප්‍රොබ්ලම් එක ලෙක්චරර්ස්ලා ඉදිරිපත් කරලා ඒකෙන් දෙන ලකුණු අනුව තමයි තියෙන්නේ. දැන් ආකිටෙක්චර් වගේ ගත්තොත් එimhe හුඟක් කල් යනවා. අවුරුදු 4ක ඩිග්‍රියක් ඊට පස්සේ නැවතත් ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකක් කරන්න ඕනේ. ඊට පස්සේ නැවතත් අර ආකිටෙක්චර් ඉන්ස්ටිටියුට් එකේ ආකිටෙක්චර් කෙනෙක් වෙන්න වැඩ කරන්න ඕනේ. කෙසේ වෙතත් මේ හුඟක් ඩිග්‍රි වලට හුඟක් හොඳ රැකිය අවස්ථා තිබෙනවා කියලා මට අහපු අය කිව්වේ. අපේ බයෝ කරපු ළමයිනුත් කීප දෙනෙක්ම මේ ඩිග්‍රි වලට සිලෙක්ට් වෙලා තේරලා තියෙනවා. විශේෂයෙන් මේවැ වඩා හොඳම ඩිග්‍රී තමයි ආකිටෙක්චර්යි, ඩිසයිනුයි, ඒ වගේම ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන එක. දැන් ෆැෂන් ඩිසයින් කියන්නේ මේ රෙදිපිලි මෙහෙම කරලා මෝස්තර නිර්මාණයම නෙමෙයි. ඊට එහා පැත්තේ ගිහිල්ලා කොහොමද දැන් අපි තුමු මාස් එකේ වගේ අලෝක පිටරට යනවා නම් ඒකක් ඩිසයින් කරන්න. ඒකට අවශ්‍ය ෆැබ්‍රික් එක මොනවද? ඒකට අවශ්‍ය මොන જાති ක්වොලිටි එකක්ද තියෙන්නේ? මේ වගේ විශාල කාරණා රාශියක් මේ ඩිග්‍රී යටතේ සාකච්ඡා වෙනවා. ඉතින් මේකට ඩිසයින් තින්කින්, ඩිසයින් ප්‍රොසෙසස්, ක්‍රියේටිවිටි, ස්පේෂල් කියන්නේ අවකාශමය අතින් තියෙන දැනුම මේ වගේව තමයි මේ විභාගෙට මම හිතන්නේ එන්නේ. ඒ වගේම IQ වගේ කාරණා තමයි මේකට එන්නේ මේ විභාගෙට. එhmenan ඔයගලන්ගේ ඉසෙස්කෝ මදි නම් මොරටු විශ්වවිද්‍යාලයේ මේ පාඨමාලා සඳහා ලියාපදිංචි වෙන්න වැඩිදුර විස්තර අපේ studentlanka.com කියන වෙබ්සයිට් එකේ තියෙනවා. ඒකට ගිහලා දැනගන්න බලාගන්න පුළුවන්.